ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ YouTube නාලිකාවට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා ලස්සන නවකතාවක පළවෙනි කොටස. නවකතාවේ නම තමයි ගිනිගත් නිවුන් මధుසමය. අතර මේක මගේ අතින් ලියවෙන ලස්සන කතාවක් වෙයි. වැඩි කතා ඕනි නෑ. එන්න අපි යම් මේ කතාවේ පළවෙනි කොටසට. සහි මහි කියන්නේ නිවුන් සහෝදරියන් දෙන්නෙක්. මේ දෙන්න පුංචි කාලේ ඉඳලම එකම දෙයටමයි කැමැත්තක් දැක්කුවේ. ඉතින් මේ හේතුව නිසාම සහි මහිගේ දෙමාපියන් පවා ගොඩක් අවස්ථාවල අපහසුතාවයට පත් වෙනවා. ඉතින් එක දවසක් අම්මයි තාත්තයි තේ බොන අතරේ මහි එතනට ඇවිල්ලා කියනවා අම්මේ මට ඔයාලට කාරණාවක් කියන්න තියෙනවා කියලා. ඒ වෙලාවේ දෙමාපියන් අහනවා මොකද්ද පුතේ කාරණාව කියලා. එතකොට ඒ වෙලාවේ සහිත් එතන ඉන්නවා. මහි කියනවා අම්මේ මම කෙනෙකුට ආදරය කරනවා. එයාගේ නම රසල්. මට එයාව විවාහ කරගන්න ඕනි කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ අම්මගේ තාත්තගේ ඇස් උඩ යනවා. ඒ වෙලාවේ සහිත් කලබලයටපත් වෙනවා. ඉතින් මහි කියනවා අම්මේ මම දැන් ඔයාලට කියන්නේ මම රසල්ට ඇත්තටම ආදරෙයි. රසල් නැතුව මම වෙන කෙනෙක්ව විවාහ කරගන්නේ නැහැ කියලා. ඉතින් තමන්ගේ දියණියන් දෙදෙනාගෙන් මහි මේ විදිහට ඇයි කතා කරන්නේ කියලා දෙමාපියන් පවා ඒ වෙලාවේ පුදුම වෙනවා. ඒ විතරක් නෙමෙයි පළවෙනි පාර්ට තමයි මහි දෙමාපියන්ගේ ඔළුව උස්සලා මේ වගේ දෙයක් කියන්නේ. ඉතින් ඒ දෙයින් කලබලයටපත් වෙන දෙමාපියන් හිතනවා සහි මහි පුංචි කාලේ ඉඳලා ආදරය කරන්නේ කැමැත්ත දක්වන්නේ එකම දෙයට දෙමාපියන් හිතාගෙන හිටියේ සහි මහි එකම පවුලේ නියුන් සහෝදරියන් දෙන්නෙක් හොයලා යාලට කසාද බඳලා දෙන්න. ඉතින් ඒත් මේ මහිගේ තීරණය නිසා දෙමාපියන්ට දැන් සිද්ධ වෙනවා ඒක වෙනස් කරගන්න. ඉතින් කාලය මෙහෙම ගෙවිලා ගිහිල්ලා මහි තීරණය කරනවා තමන්ගේ පෙම්වතා දෙමව්පියන්ට හඳුන්වලා දෙන්න ඕනි කියලා. ඉතින් එදා මහි තමන්ගේ පෙම්වතා වන රසල් සමග යාගේ ගෙදරට එන්නේ වාහනේ කාර්යයකින් එන්නේ. එදා සහි මහිගේ අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් ඉහලින් රසල්ව පිළිගන්නවා. හැබැයි කනගාටුවට කාරණාව තමයි එදා සහි චුට්ටක්වත් ගෙදරට කියන්නේ ගෙයින් එළියට එන්නේ නැහැ. සහි කාමරේටම වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී දෙමාපියන් කියනවා මේ දෙන්න නිවුණු. ඔව් රසල් කියනවා ඔව් මං ඒ ගැන දන්නවා මට මහි කියලා තියෙනවා. ඉතින් අම්මයි තාත්තයි කියනවා සහි එළියට එන්නේ නැහැ සහිට ඔළුවේ කැක්කුමක් හැදිලා කියලා. ඉතින් මේ වෙලාවේදී රසල් කියනවා ඒකට කමක් නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී මහීගේ දෙමව්පියන් හිතුවටත් වඩා හොඳට රසල් ඉතින් මේ වෙලාවේදී මහීගේ පෙම්වතා රසල් හිතුවටත් වඩා හොඳට දෙමාපියන්ගේ හිත ඇදලා ගන්නවා තමන්ගේ දිහාවට. ඉතින් ඒ වෙලාවේදී දෙමාපියන් තීරණය කරනවා මහීගේ තීරණය වැරදි නැහැ කියලා. ඉතින් කොහොම හරි කාලය ආයිත් ඔහොම ගෙවිලා යනකොට දෛවයේ සරදම කොච්චරද කියනවා නම් අපි ජීවිතේ හිතන දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. මහිගේ මේ ප්‍රේම සම්බන්ධය නිසා සහි මහි ටිකක් වෙනදා වගේ නෙමේ ජීවිතෙන් ඈත් වෙන්න පටන් ගත්තා. එකට ගමන් ගිය සහි මහි තනිතවම ගමන් කරන්න පටන් ගත්තා. ඉතින් මේ ගැන සහිගේ අම්මයි තාත්තයි නම් වැඩි කැමැත්තකින් හිටියේ නැහැ. එදත් මේ කියන දවසෙත් සහි මහිව දාලා ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මහි එන්නද කියලා ඇහුවත් සහි ඒ වෙලාවේ කැමති වෙන්නේ නැහැ. මට පුළුවන් මම තනියම ගිහිල්ලා එන්නම් කියලා. ඉතින් සහි ලස්සනට හැඩ වැඩ වෙලා ගෙදරින් ගියා. බස් එකේ තමයි ගියේ. මේකප් බඩු වගේක් ගන්න තමයි මේ සහි ටවුන් එකට ගියේ. එදා බස් එකේ ගොඩාක් ලොකු සෙනගක් හිටියා. මොකද එදා සෙනසුරාදා දවසක්. සෙනග ගොඩක් හිටියා. ඉතින් සහි ගොඩාක් අමාරුවෙන් තමයි බස් එකට නැගගත්තෙත් මේ වෙලාවේදී බස් එකෙන් බහගෙන ටවුන් එක ළඟ වෙද්දී සහි බස් එකෙන් බැහැගන්නෙත් ගොඩක්ම අමාරුවෙන්. ඒ වෙලාවේදී සහි ෆුට්බෝඩ් එකෙන් බහින්න හදනකොටම කකුල පැටලිලා සහිව ඇදගෙන බිමට වැටෙනවා. මේ වෙලාවේදී බස් එක නම් කිසිම ගාණක් නැතුව ඔහේ යනවා. එතන කාර් එක ලස්සන පිරිමි ළමයෙක් ඉන්නවා. මේ පිරිමි ළමයා සහිව ඇදගෙන වැටෙනවා දකින්නවා. හැබැයි මූණ දකින්නේ නැහැ. මොකද කොණ්ඩේ ඇවිස්සලා වගේ තමයි මේ සහිගේ තිබුණේ. සහි එදා කොණ්ඩේ කඩාගෙන ගියේ. ඉතින් සහි වැටෙනකොට මේ පිරිමි ළමයා ඇවිල්ලා සහිව දෑතට තුරුළු කරගෙන කියන්නේ දෑතට එකතු කරගෙන නැගිටන්න උත්සාහ කරනවා.
මේ වෙලාවෙදී සහි නෑ මට කරදරයක් නැහැ ප්‍රශ්නයක් නැහැ බොහොම ස්තුතියි ඔයා මෙතනට ඇවිල්ලා මට උදව් කරන්න හැදුවට කියලා ඔළුව උස්සලා මේ පිරිමි ළමයා දිහා බලනවා. අන්න මේ වෙලාවේදී රසල් මහි ඔයා කොහෙද මෙහෙ එහෙම කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී සහි පුදුම වෙනවා. මහි මම මහි නෙමෙයි මම සහි. ඒ වෙලාවේදී රසල් කියන ඔයා මේ විහිළු කරනවාද මට? මේ විහිළු කරන වෙලාවක් නෙමෙයි. ඔයා මේ කොහෙද යන්නේ? ඔයා මට කිව්වවත් නැහැ නේ මේ ටවුන් එකට එනවා කියලා කියනවා. ඒ වෙලාවේදී සහි කියනවා නෑ ඇත්තටම මගේ නම මහි නෙමෙයි මම සහි. ඔයා මගේ නංගිට රැවටිලා වෙන්නේ නැති මම කියලා හිතලා මම එයාගේ එකම නියුන් සහෝදරිය කියලා. ඒ වෙලාවේදී රසලුත් තුෂ්ණිම්භූත වෙනවා මේ දෙන්නම එක වගේ අඳුර ගන්න බැරි නිසා රසල් මේ වෙලාවේ රැවටිලා ඉන්නේ. අනේ සෝරි මම මහි මේ සෝරි මම හිතුවේ ඔයා මහි කියලා මට ඇත්තටම සමා වෙන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී සහි කියනවා ඒකට කමක් නැහැ. අපි දෙන්නම එක වගේ නිසා ගොඩක් අය රැවටෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ රසල් අහනවා ඔයා මේ කොහෙද යන්නේ කියලා. මම ටවුන් එකට ආවා බඩු වගේක් ගන්න. ඒත් මට දැන් මේ විදිහට ටවුන් එකට යන්න නෑ වැස්ස නිසා මගේ ඇඟේ දැන් බඩ ගෑවිලා මම දැන් ආපහු ගෙදර යනවා. මට ප්‍රශ්නයක් නෑ ඔයා යන්න. බොහොම ස්තුතියි ආවට කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී රසල් කියනවා මම කොහොමද ඔයාව මෙහෙම දාලා යන්නේ? ඔයා මහීගේ අක්කා. මට ඔයාව මෙහෙම දාලා යන්න බෑ. එන්න අපි මම ඔයාව ගෙදරට ඇරලවන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී සහි කියනවා අනේ නැහැ මේ කරපු දාවට බොහොම ස්තුතියි මට යන්න පුළුවන්. මම ත්‍රිවිල් එකක් හයර් එකට අරගෙන ගෙදර යන්නම් කියලා. හැබැයි රසල් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ පිස්සු නැතුව කාර් එකට නගින්න ළමයෝ කියලා. සහිට කාර් එකේ දොර ඇරලා දෙනවා. ඉතින් මේ වෙලාවේදී මොන හේතුවකටද මන්ද සහි කාර් එකට නගිනවා. නැගලා දෙන්නත් එක්ක යන්න පිටත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගිනිගත් නියුන් බදු සමය පළවෙනි කොටස ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලා හිතනවා ඇති මෙතනින් පස්සේ මොකක්ද වෙන්නේ? රසලුයි සහි ගෙදරට යනවා මහි දැක්කට පස්සේ මොනවා වෙයිද? දෙමව්පියන් මොනවා හිතයිද? ඇත්තටම මහි හිතයිද රසල් සහි කලින් දන්න දෙන්නෙක්ද කියලා? ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න නම් ඔයාලට ඊළඟ කොටස එනකන් ඉන්න වෙනවා. හැබැයි කොටස ගොඩක් කල් යන්නේ නැහැ. පුළුවන් හැකි ඉක්මනට මම ඔයාලට ඊළඟ කොටස අරගෙන එනවා. ඉතින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. මගේ YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න කැමති නම් මාව subscribe කරලා ඊට ඉදිරියෙන් නැති bell සලකුණ click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ එකේ notification එක ඔයාලට ඒ වෙලාවෙම ගෙන ගන්න පුළුවන්. ඉතින් ආයෙත් පාරක් කියනවා සතුටින් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම් ඊළඟ කොටසින් හම්බ වෙන බලාපොරොත්තුෙන් හැමෝටම ජය වේවා.